මට ඔයා වත ගන්න බෑනේ. චූටි මහත්තයා ඉතින් ඇඟට එන්න බෑ මට මොනවද කියන්නේ? අන් දෙක දැන් බෙදෙනවා මෙතන උඩ එක තව ටික කර මාස දෙකක් ඉඳනකොට අන් දෙක හරි චූටි මහත්තයාගේ 10 වෙනි මාසයන් තට්ටුව වැටුනේ. දැන් ගොන් ආව ලස්සනයි දැන්. කට්ටිය hina වුණා පෝ චූටි මහත්තයා කැත වෙලා කියලා. චූටි මහත්තයාගේ යාළුවා. ඔර පූසා. පූසා මොකද වෙතන? චූටි මහත්තයා. දෙමිලා ඉන්නේ දැන් වෙහි පොද ගැහුණානේ. දැන් මම දැන් පාරට යනවා. ඔයා ගිහිල්ලා ඉඳලා රැ වෙලා එන්න ඕන ඈ. හරිද? හොඳ පුතානේ. දැන් බිස්කට් කෑන් මං ආයෙ හැන්දට එල්ලා දෙන්නම් ආයෙ බිස්කට් තියෙනවා ඈ. මම හරි අරන් එන්නම් කෙසෙල් කනුත් ඉවරයිනේ. වර දෙන්න තිබ්බේවා. කෙසුකන් ආයෙ ගේන්නවල මහත්තයෝ. හරි ඉතින් අත ගන්න බෑ ඔය හැටි. දැන් උදේ ඇවිල්ලා ඉඳලා හක්ලා ගියා කැලේට. ඔය ගිහිල්ලා තමයි දැන් ආවේ. දැන් ආවේ වෙහිපත දටුණානේ මාත් ගෙදර ඉන්නවා කියලා සද්දයට තේරුණා. ආව රංචුව නෑ වගේ අද. ගිහිල්ලා වගේ මෙතන. ඒක තමයි අද උදේත් ආවේ දවලුත් දැන් හවසත් ආවේ. තනි වෙලා වගේ. දැන් මාව දාලා යන්න බැරි කම තමයි මෙයා මේ ඉන්නේ. රංචු එක්ක ඉඳලා යාළු ටිකත් එක්ක ඉඳලා යා පල්ලෙහා කෙලේට යනවද? චූටි මහත්තයා තනකොළ බුදිනවා. මොකද ඉවල්ලන්නේ කට්ටිය ඉන්නවද කියලා බලන්නේ. යන්න රෑ වෙලා එන්න. දැන් මම පාරට යන්නත් එපා. චූටි මහත්තයා රන් කැටියා. ඕන් ඔය දඬු මුණාන් අර ගහේ මුරුංග ගහට නැගලා. තව ටිකකින් එයි කූඩුවට යා. පොල් ගහේ ඉන්නවා මම දැක්කා. නට කූඩු ඇරලා තියෙන්නේ. කූඩුවට මුරුංග ගහට නැගලා යා. චූටි මහත්තයා බයයි නේ යට කැමතිද ඔයා? ඈනේ. කසනවා හොෝ ගාලා. වතුර ගෑවිච්ච පිහිනවද? මං කාට එල්ල හරියන්නේ නැහැ මං දැන් යනවා. මම පාරට යනවා ගිහිල්ලා එන්න. ඔය අංකුරු දෙක දැන් ආවරත් තමයි භයානක වැඩේ. කහන්න කියලා මේ දෙබල් දෙක බෙදෙන උඩ දෙකක්. උඩ දෙක එන්නේ මේ පැත්ත ඇතුළට. හරි ඈ. හරි මහත්තයා. ඔය කින්තුළු ආයේ එල්ලිලා බෙහෙටියක් දාමු. හෙට ගාම් නම් බෙහෙත් හෙට වලට. ඔය අලියා කඩපු එක තියෙනවා හදමු පස්සේ. චූටි මහත්තයාගේ යාළුවා. ඉතින් මං එක්ක ඉඳලා හරියනවා. යන්න. අයියෝ වැටුණා අලියා කඩපු වලට. අඩිය තිබ්බ වලක් තිබ්බනේ මේ. අලියඩි. ගේ කඩපු වෙලාවේ. හරි චුට්ටි බයයි නේ චූටි මහත්තයා. මොනවා උච්චර බයි හොයන්නේ? ලේනද?
විදි මහත්තයෝ දැන් ඇති මම යන්න. ඔයා හැරා වෙලා එන්න ඕනේ. හරිද පුතේ? හරි එහෙනම් බුසර්ණයි.